හෙලෝ ට්‍රවලර්ස් කොහොමද ඉතින් ඔයාලට අද මම මේ ඔයාලව එකතු කරගෙන යන්නේ කැම්පින් එකක්. හවස 5:43ට කොටුවෙන් පිටත් වුණ අපි 15 වවුනියාව බස් එකේ තමයි දඹුල්ලට ආවේ. අන්තිම AC බස් එක අනුරාධපුරයට පිටත් වෙන්නේ කොටුවෙන් 5:00ට වගේ. අපිට ඉතින් ඒක මිස් වුණා. නෝමල් බස් එකක එනවා නම් ප්‍රයිවට් බස් එකක ටිකට් ප්‍රයිස් එක වෙන්නේ දඹුල්ලට යනකම් 690ක් වගේ. දඹුල්ල පන්සල දඹුල්ල බස් ස්ටෑන්ඩ් එක පහු කරලා කැකිරාව හෝල්ට් එකෙන් බහින්න ඕනේ හන්ගුක් විලා එක ළඟට යන්න. එතන ඉඳන් වීල් එකක යන්න ඕන සම්පත් රෝඩ් එක දිගේ. රෑ 10:00 වගේ වෙද්දී අපි විලා එකට ආවා. ත්‍රිවිල් එකක එන්න නම් මීටර් 700ක් වගේ දුරක් ගෙවාගෙන එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දඹුල්ලේ කැකිරාව හෝල්ට් එකේ ඉඳලා පයින් එන්නත් පුළුවන් මේ හන්ගුක් විලා එක ළඟට. ඉතින් ඔයාලට මේ පේන්නේ දුරින් හොට් එයා බැලූන් එක. ඔයාලා අහලා ඇති ලංකාවේ ප්‍රසිද්ධියට පත් වෙච්ච මේ හොට් එයා බැලූන් එක ගැන විස්තර ඔයාලට Google එකෙන් තවත් දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ දෙවෙනි දවසේ උදා වුණා. අපි දැන් කැම්පින් එක පටන් ගන්නයි යන්නේ. මොන දේ කරන්නත් කලින් අපි උදේට කාලේ ඉන්න බෑ. ඉතින් අපි දැන් මේ ආවේ ගැමි ගෙදරට දඹුල්ල ටවුන් එකේ තියෙන. අටයි 45 වෙද්දී දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් මහියංගනේ CTV බස් එකකට අපි නැග්ගා. ටිකට් ප්‍රයිස් එක දඹුල්ලේ ඉඳන් ගුරුවෙල හන්දියට යනකම් එක්කෙනෙක්ට 313ක් වගේ වුණා. උදේ 10:00 වගේ වෙද්දී අපි ගුරුවෙල හන්දියෙන් බැස්සා. නාරංගමුවට යන බස් එක 11:20ට ගුරුවෙල හන්දිය හෝල්ට් එකට ආවා. ටිකට් ප්‍රයිස් එක එක්කෙනෙක්ට රුපියල් 120ක් වගේ තමයි උනේ. අපි ආවා. විශේෂ ස්තුතිය යන්න ඕනේ අපේ ගයිඩ් මුතු අයියා අපිට හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා මේ ගස්වැල් ගැන මේ හැමදේම ගැන මේ කඳු ගැන. ඉතින් එයා අපිව පරිස්සමට උඩට එක් කරගෙන ගියා. ඉතින් මේ ඔයාලත් මෙයාලව කන්ටැක්ට් කරගෙන යන්න මොකද ඒක ඔයාලගේ ආරක්ෂාවට හොඳයි. දැන් යන්නේ ගයිඩ්ගේ ගෙදරට ගිහිල්ලා නාලා යන්න. ගයිඩ්ගේ කන්ටැක්ට් නම්බර් එක පල්ලෙහා දාන්න. ඔයාලට පුළුවන් එයාව කන්ටැක්ට් කරගෙන බලන්න එන්න. ටිකට් කවුන්ටර් එක ළඟ බලමු ටිකට් එකක් කියපු එක කියලා.
අපි අද මෙතෙන්ට ඇවිල්ලා බෑග් තියලා නාන්න යන්න ඕනේ. අපි දැන් මේ ඉන්නේ මුතුවයි අපිට පෙන්නපු තැනක්. පිටිපස්ස හයාගේ මේ අපිට ඉන්න හම්බුනේ. අපි නෑ වෙන්න මෙතනින් මාරම ලස්සනයි මේ ඒරියා එක. අපිට මේක පෙන්වෙන්නේ මුතුගයියම තමයි. ඉතින් එයාලගේ ඒරියා එකේ එයාලා පෙන්වනවා මේ වගේ තැනකින් නාන්න පුළුවන් සේෆ්ටි. වතුර ටික නම් නිල් පාටයි යට තියෙන මාළුවෝ ඒ හැමදේම පේන තරමටම. ඉතින් වීඩියෝ එක බලන්න ඉන්න ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද වතුර පාර කොයි හරියෙන්ද තියෙන්නේ කියන එක. ඔයාලා ආවම එන්ජොයි කරන්න මේ සයිඩ් එකට එන්න. හැබැයි මේ දේවල් පරිස්සම් කරලා යන්න. ඔන්න ඉතින් අපි කැම්පින් එක පටන් ගන්න යන්නේ. දැන් වෙලාව 3:10 විතර ඇති. Mausa. Hasan වගේ ගෑවුණා. උනත් ගණනවලු. ඇල පහු කරලා ඒ ටික මෙතනින් ඇවිල්ලා දැන් අපි මෙතනදී මෙහෙම තුම්මන් හන්දියක් තියෙන ඒ කියන්නේ අඩිපාර පැති තුනකට යනවා. අතන ඉඳලා ඕම දිගටම ගියොත් මේ මුරේට යන්න පුළුවන්. අය කියන්නේ පුරුදු නැති කෙනෙක් යනවා නම් පැය දෙකමාරක් වගේ යනවා. නැති කෙනෙක් නම් කියන්නේ පුරුදු කෙනෙක් යනකොට නම් පැය එකමාරක් වගේ යනවා කියලා තමයි ගයිඩ් කිව්වේ. දැන් අපි උදේටත් මෙහෙම ඇවිල්ලා ඒ කියන්නේ මේ මුරේ පැත්තට යන පාර කියලා පෙන්නපු පාර එතනින්ම ආපස්සට ඇවිල්ලා අපි ආපහු පාරෙම යන්න ඕනේ. මේ පැත්තට නෙවෙයි යන්න ඕනේ. බිම්බියලු බිම්බියල අමාරුවකට එහෙම අදිසිය තලලා මිරිකලා දුන්න ඕන ටක් ගාලා දුන්න. මේ ගහයි. මේ විශේෂ බෙහෙත් සාකච්ඡාවක් නෑ. කියනවා එහෙම නෑ. මේක කුණුමයිද. කුණු දවල් කුණු දවල්. ඉතින් මෙල්ල ඒක සාකච්ඡා දිරනවා. වැඩකට ගන්න. මෙතන තියෙන වෙලා මොකද මාකුන් මෙන්න නම්බර මේ තුනක් මොන පොඩ්ඩක් පිහිටියා ලුක් එකක් තියෙනවා. අයි මෙහෙම අතු වෙල්ලන්නේ. ඉන්නන්නේ මේ කැලේ යන්නේ තාරස්සාවේ. මේ තියෙන හැම ගහක්. කොහොමද මේ රවුම් කුල දෙකේ. එළබුදු වගේ එකක් නේ. මේ පිහිටියානේ. මීමුරේ පාර දිගේම ආවම මේ පැත්තට ඔයාලා දිගටම ගියාම මීමුරේ අපි යන්නේ මාතලගල මේ පැත්තට යන්නේ. වතුර පුරවනයි පල්ලෙහාට ගියම් පුරවගෙන එන්න ඕනේ.
අර මේ උඩට වාගේ පේන එක තමයි මේ මීමිරේ පැත්තට පේන ලකේගල. මේකේ අර සන්නක් වගේ පේන්නේ ඒ තියෙන බම්බුගල. එතකොට මේ කඳු තුනම පේන්නේ ඒ ලකේගල. හැබැයි මේ පැත්තෙන් තියෙන නාරංග මුව ලකේගල මේ තියෙන මීමුරේ ලකේගල. හරියටම 4:51 වගේ වෙනකොට අපි අපේ කැම්පින් සයිට් එක ගන්න තැනට ආවා. අර පැත්තට කොට දෙහි අත කණ්ඩේ සයිඩ් එක. අර ජලාශයක් වගේ මොකද්ද පේනවනේ? වැව් තියෙනවා. වැව්. කුඹුරට වතුර තියෙන වැව්. ආහ්. මහවැලි ව්‍යාපාර තමයි. ඒ පැත්ත පොළොන්නරුව කෙලින්ම අර පැත්ත. ඉන්න මේ නිලමාවනේ මේ පැත්තට අද්දාල ෆොටෝ දෙක තුනක් ගන්න නැත්නම් හෙට උදේ ගන්න වෙනවා. වැහලා ඉක්මනට පායවොත් නම් පුළුවන්. අර එහෙම වහිනවා අර. දැස්සේ නෝ. අනිත් එක කියන අලුත් දෙයියන් ගල කියලා. තව උඩින් කියන මේ උඩවන්නිමාන පතන ඊළඟ රාමකතු පතන ඊළඟ KMP වාඩිය ඊළඟ තුන් RKP කියන්නේ රැහෙනකෙතු පතන. ඔව් KMP වාඩිය පිළිණි වීඩියෝ එකක් කරානේ. KMP අපි ගියා. මේ ලකේට මේ හරියට කවර් වාර එහා පැත්තට පෙනෙයි තුන්නිස් ගල. ඔව් තුන්නිස් ගල නේද? තුන්නිස් ගලට එතකොට මේ ටිකක් කියන්න කොහොමද? මේ පැත්තෙන් කටුපිටේ කන්දර පේන එක. කටුපිටේ උකට වමාරප කන්ද කියලා කියනවා. ඒක පාලින් ගිනිහිරි කොලේ. ගිනිහිරි කොලෙන් ටිකක් තව පාත් වෙනකොට මේ පතනක් තියෙන විශාල පතනක් ඒක කියන්නේ රයිතලාව. ඊළඟ මේ ධර්මයේ පොඩි කන්දක් පේන්නේ. ඕකට කියන්නේ පතංගට කියලා. අර මේ ගල් තුනක් වගේ තියෙනවා. ඊළඟ මේ අර තව ගලක් පේන්නේ. ඒක කපුවට ගල්ලෙන් තියෙන ඔය ගල. ඔව්. එතකොට මේ කඩාවැඩිති ගල තමයි මේ රහස්ස කියලා. අර ගල් තේලියක් අය පොඩි උඩ වෙන්නේ නෑ මේ කන්දෙන් කඩාගෙන වැටෙනවා. කඩාගෙන. මේක බම්බු ගල. බම්බු ගල. අර පැත්තට කඳු ඇහිගෙන ගියා ඩීස්කම් පැත්තේ එහෙම ගොඩක් පේනව නැත්තම් පානි ගල මානිකලත් ඔය පැත්තේ පේනවා. දැන් මේ තේන්න වැස්සාව ඒක. මාතලාගල පතන. එහෙමත් නැත්නම් දේවාලගල තැන්න. පිහිටලා තියෙන්නේ නකල්ස් කඳුවැටියේ ඊසාන දිග කොටසේ. නාරංගමුවේ ඉඳන් මාතලගල වෙනකම් කන්ද නගින්න ටිකක් අමාරුයි. දඹුල්ලේ ඉඳන් කිලෝමීටර් 68ක් වගේ දුරයි. මහනුවර ඉඳන් රිවර්ස්ටන් හරහා එනවා නම් කිලෝමීටර් 99ක් වගේ දුරයි. උතුරින් කළුගඟ ජලාශය ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දකුණින් කෙහෙල්පත් දෝරුව හා දුම්බානාගල කඳුවැටි පේනවා. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2933ක් උසයි. හෙක්ටයාර 15ක් වගේ භූමි ප්‍රමාණයක තනකොළ තනිතලාවක් දකින්න පුළුවන්. ඒවා හඳුන්වන්නේ ඊනියා පතන තැන්න කියලා. ගමේ මිනිස්සු ගවයන් නිවනවා මේ හරියට ආහාර හොයාගන්න උන්ට. ඉතින් ටෙන්ට් ගහන් ඉන්නකොට අවධානයෙන් ඉන්න ඕනේ. මාතලාගල තැන්නේ ඉඳන් අංශක 360 දර්ශනීය දසුනක් බලා ගන්න පුළුවන්. ගල් තුන එහෙමත් නැත්නම් පර්වත තුන ලකේගල මීරියගොල්ල කොමලේව කියන පර්වත තුන වලට මෙතනදී බලා ගන්නත් පුළුවන්. මාතලාගල තනිතලාවට නගින්න තියෙන ලේසිම පාර තමයි නකල්ස් කඳුවැටියේ උතුරු පැත්තේ නාරංගමුව හරහා යන පාර. අනිත් පාර මීමුරේ හරහා වැටෙනවා. ඒක ටිකක් දුෂ්කරයි. කොළඹ ඉඳන් කාර් එකක යනවා නම් පැය 4:00ක් වගේ දුරයි. බයික් වල නම් පැය 5ක් වගේ යයි. කොළඹ ඉඳන් කිලෝමීටර් 232ක් වගේ දුරයි. කොළඹ වල ඉඳලා ඔයාලා දඹුල්ලට ඇවිල්ලා ගුරුවර ජංක්ෂන් එකේ නාරංගමුව බස් එකක නැගලා නාරංගමුවට ඇවිල්ලා ඊටු ටික පයින් තමයි ඔයාලට එන්න වෙන්නේ. ඇතු කඳලි රැන ඇතු ගල විහිර වඳින ඇතු කඳලි රැන ඔබ
අලුත් දවසක් උදා වෙනකොට අපේ ගමන අවසන් කරන්න කාලය ඇවිත් කියලා අපිට තේරුණා. කාටද යාළුවෙක් කියන්නේ? ඕන දෙයක් කියන්න පුළුවන් කෙනෙක්, ඔයාගේ හඬ ඇහෙන කෙනෙක්. මොනතරම් අමාරු වැඩකදී වුණත් ඕක හරියනවා බලමුකෝ කියන කෙනෙක්. සයිකොලොජි වල කියන විදිහට ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියන්නේ කෙනෙක්ගේ මෙන්ටල් හෙල්ත් එක රඳා පවතින ලොකුම බරපතලම මූලිකම පවර් එක. මිත්‍රත්වය කියන්නේ ඔයා විතරක් නෙමෙයි කියලා දැනෙන තැන. ඔයා තනි වෙලා නැහැ කියලා අඳුන ගන්න තැනයි. මතක තියාගන්න. හොඳ යාළුවෙක් කියන්නේ හැම වෙලාවකම ළඟට වෙලා ඉන්න කතා කර කර ඉන්න කෙනාටම නෙමෙයි. ඔයාගේ හිත හරියටම අඳුර ගන්න කෙනාට. කම්ෆර්ට් සෝන්. මිත්‍රත්වයේ සැනසිලි කලාපය. අත්පිට හරිම ආරක්ෂාවක් දැනෙන්නේ සැනසිලි කලාපය ඇතුලේ. ඔයාලට දැනිලා තියෙනවද සමහර යාළුවෝ ඇතුලේ ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන් කියන හැඟීම? ඒක හරිම විශේෂයි. මනෝවිද්‍යාවට අනුව කම්ෆර්ට් සෝන් එක හොඳයි. ඒක අපේ ස්ට්‍රෙස් එක අඩු කරනවා. හැබැයි සෝන් එක ඇතුලේ සදාකාලිකව ජීවත් වෙන්න කිය ස්වයං වර්ධනය පාවා දෙන්නෙක් වෙනවා. ඉතින් හොඳම යාළුවා හරි මම ඉන්නවා කියන සැනසිලි කලාපෙන් එහා ලෝකයට ගිහින් එන්න උදව් කරන කෙනෙක් වෙන්නයි ඕනේ. අලුත් දෙයක් කරන්න යන වෙලාවට ඔයාට හයියක් වෙන කෙනෙක් වෙන්න ඕනේ. බොරු මවාපෑම් කරන නැති තැන කතා හදන කොටින්ම ඔයාගේ මනස බර කරන යාළුවන්ගෙන් ඈත් වෙලා ඉන්න. මෙහෙම යාළුවෙක් හොයාගෙන යන අතරතුරදී යාළුවෙක් හම්බුනේ නැත්නම් ඔයා මොකද කරන්නේ? ඔයාගේ යාළුවා ඔයාම වෙන්න. Be a self lover. ජීවිතය කියන්නේ කාලයක් හෝ රැඳී ඉඳලා කවුරුවත් පිළිගන්න තැනක් නෙවෙයි. සෝෂබල් කෙනෙක් විදිහට හරි, self lover කෙනෙක් විදිහට හරි ඔයා ඔයාගේ ගමන යන්න. මතක පොත ලියන අතරේ මිනිස්සුන්ව කියවන එකට තමයි ජීවිතය කියන්නේ. අපි උදේට කාලා එහෙම 9:20 වගේ වෙනකොට කන්ද බහින්න පටන් ගත්තා. අපි 4:00 නාලා එහෙම 12ට වගේ හෝල්ට් එක ළඟට ගියා. මොකද නාරංගම බස් එක පිටත් වෙනවා 12:05 වෙනකොට. ඉතින් ට්‍රැවලර්ස් ඔය විදිහට අද මගේ ට්‍රැවල් රේන්බෝ එක ඉවර වෙනවා. වීඩියෝ එක එන්න වෙනකම්ම බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නෙක්ස්ට් වීඩියෝ එකෙන් සෙට් වෙමු.